ගෙදර වගේ බොහොම රසවත් කෑම වේලක්. ගෙදර වගේ සුවදායි නිින්දක්. ගෙදර වගේ හිතට නිදහසක්. ගෙදර වගේ හිතට සැනසීමක්. මේ අද කාලේ හැමතැනින්ම අපිට ඇහෙන පුංචි පුංචි දේවල්. හැබැයි කවුරු කොහොම මොන විදියට කිව්වත් මේ දේවල් ජීවිතේට ලැබෙන නම් අපි ගයක් හොයාගෙනම යන්න ඕනේ. ඒ හින්දා තමයි ඔබේ හිතට ඕන කරන මේ සැනසීම නිදහස හොයාගෙන අපි මේ ගෙදරට ඇවිත් ඉන්නේ. එහෙමනම් අපි බලමු. පැය භාගයක මේ කාලය ඇතුළතදී අපිට පුළුවන් වේද කියලා මේ ගේ ඇතුලේ හැංගිලා තියෙන සුන්දරත්වය විඳින්න. එමාත් එක්ක. සහ ගොඩනැගිල්ලක්. මේ දෙකම හදන්න පාවිච්චි කරන්නේ ගල්, වැලි, සිමෙන්ති. හැබැයි මේ දෙකේ කොච්චර වෙනස්කම් තියෙනවද? ගයක් හදලා දෙන්න පුළුවන් බොහෝ දක්ෂ වාස්තු විද්‍යාඥයෙක්ට විතරයි. ඒ හින්දා තමයි මේ නිවසේ හිමිකරුවන් බොහෝ දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් තෝරගන්නේ. වරලත් වාස්තු විද්‍යාඥ මන්දල වැලිකඩ ආරච්චි මහත්මයා අද දවසේ අපි සූදානම් වෙන ඉන්න ලස්සන ගෙදරින් එතුමා එක්ක මේ ගෙදර ගැන කතා කරන්න. සූදානම්මින් ඉන්නවා මේ ලස්සන ගෙදර ගැන කතා කරන්න. මුලින්ම මට හිතෙන අහන්න මේ ගෙදර අවකාශයන් ගැන. මොකද මේ ගෙදරට ඇතුළු වුණු ගමන්ම තිබුණු හැම වෙනසකටම මූලික හේතුව මට හිතෙන විදිහට මේ නිවසේ අවකාශය. කොහොමද නිවසේ අවකාශයන් වෙන් කරගත්තේ? අපි මොනින් කියු පරිදි අපි ඉලක්ක කෙරේ පරිසර හිතකාමී නිවසක් නිර්මාණය කරන්නේ. ඒකයි බාහිර වශයෙන් නෙමෙයි අභ්‍යන්තර වශයෙන් අපේ හැකියාවන් පරිසර සමෙක්ව නිර්මාණ කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ආරම්භයේදී අපි අපිට වෙනකොට එල් හැඩ වරන්ඩා ගාඩන් එක දෙපසටම යොදාගෙන ඒ හරහා අපේ ප්‍රධාන ලිවිං රූම් අවකාශය බාහිර පරිසරය සමග එක්කවගත්තා. එහිදී ඔබට වරණාව කවනම ලිවිං රූම් එකක් සාලේ සිග්නල් පාව බාහිර පරිසරය නැත්නම් උද්‍යානයේ සමග ඔබට සම්බන්ධ හැකියාවක් තියෙනවා. ඒ වගේම මැද මුදලක් නිවසමක් තියෙනවා. එයින් ප්‍රධාන ශාලේ කැම කාමරේ පැන්ට්‍රි යන අවකාශ වෙන් කරගෙනමට එවැනි පොදු අවකාශයන් සහ උපරිම ස්වභාවික ආලෝක වාතාවරණ ලබා ගැනීමට අපි අවස්ථා උදාගෙන තිබෙනවා. ඒ වගේම ඔබට පේනවා උඩුමහල සහ බිම්මහල අපි මේ දීප්ත අවකාශයන් හරහා ඒකබද්ධ කරගෙන තිබෙනවා. ඒ විතරක් අපිට මේ අවකාශ අතර සම්බන්ධතාව වැඩි කර ගැනීම වගේම මිනිසුන් ගති අඩු කර ගැනීම වගේ පරිසර උපකාම අංග රසක් ඇතිවම යහල් වෙනවා. ආශා කිහිපයක් ගැන කතා කරා. සාමාන්‍යයෙන් අපි ලස්සන ගෙදරින් කතා කරපු ගෙවල් වල අපි දකිනවා අවකාශයන් වල වෙන් කිරීමක්. පෞද්ගලික සහ පොදු කියලා අපි අවකාශයන් වෙන් කරනවා. මේ ගෙදර කොහොමද මේ කටයුත්ත සිද්ධ වුනේ කියලා අපි අහලා බලමු. පහත මාලා අපි නිදන කාමර දකින්න ලැබෙනවද? විශේෂ පහළ මහලේ නිදන කාමර 3ක් තිබෙනවා. ඊට අමතරව කාර්යාලය කාමරය සාපිකෙන් ලොන්ඩ්‍රි කාමරය, පැන්ට්‍රි, කිචන් එක සහ කැම කාමරය සාලේ යන පොදු අවකාශයක් පවතින. ඉහළ ගැන කතා. ඉහළ මහලේ මූල වශයෙන් පෞද්ගලික අවකාශ තිබෙන නිදන කාමර 3 සහ නාන කාමර 2ක් පවතින පොදු අවකාශයන් එහි අපි ටීවී ලැබුව ටීවී ලවුන්ජ් තිබෙන පොදු අවකාශයක් වශයෙන්. මේ ගෙදර ගැන කතා කරද්දී මට ඔබට කියන්න තියෙන විශේෂම කාරණය තමයි හරිම නිස්කලංක ගයක්. ඒ වගේම තමයි පරිසරයට බොහොම ගැඹුරුණු ගයක්, පරිසර හිතකාමී නිවසක්. අපි ඊළඟට කතා කරන්න යන්නේ කොහොමද මේ නිවසට ඕන කරන වාතාශ්‍රය වල හිරුවේදී ලබා ගත්තේ කියලා. මට හිතෙන්නේ මේ නිවස නිර්මාණය කරලා තියෙන ආකාරය නිසාම කිසිම ප්‍රශ්නයක් නැතුව නිවසට අවශ්‍ය හිරුවේදී සහ වාතාශ්‍රය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති. අපි දැන් ඒ ගැන අහලා බලමු. අවිශ්වක මේ නිවස අපි මුලින් කතා කරද්දී පරිසර හිතකාමී නිවසක් කියන අරමුණු කරගත් නිසා
අපි ස්වභාවික ආලෝකයේ සහ වාතාශ්‍රයට ඉතා වැරැත්තක් දුන්නා. අපි හැකියපමණ මේ ලබා ගැනීමට හැකි විදිහට සැලසුම් කෙරුවා. ආරම්භයේදී අපිට දකින්න පුළුවන් අපි ශාලය සහ වරණ්ඩාව අතර විශාල ජනල අපි ෆ්‍රෙන්ච් ඉන්ඩෝස් කියන බිමටම පවතින ජනල ඒ බිමටම දක්වා විතර කළ හැකි නිසා අපේ බාහිර පරිසරය සමග ඉතා හොඳ ඒකාබද්ධ වීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම හොඳින් වාතාශ්‍රය සහ අපි ස්වභාවික ආලෝක ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම නැද මිදුල තුන අපි උපරිම වශයෙන් ස්වභාවික ආලෝක සහ වාතාශ්‍රය ලබා ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිදන කාම මේ සියලුම නිදන කාම වලට අපි බල්කනි සම්බන්ධ වෙලා තියෙනවා. එම බල්කනි මේ ෆ්‍රෙන්ච් ඉන්ඩෝස් සම්බන්ධ වෙන නිසා අපිට ඉතා පහසුවෙන් බාහිර පරිසරයේ ඒකාබද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ආලෝක සහ වාතාශ්‍රය තමයි ලැබෙන්නේ.